හායි අද මම ගෙනාව විද්‍යාත්මක පරීක්ෂණ 300කට වැඩි සංඛ්‍යාවකින් ඵලදායිතාවේ ඉහළයි කියලා ඔප්පු කරපු ලෝකයේ දැනට තියෙන ඉගෙන ගන්න හොඳම ක්‍රමවේද 7ක්. ඒ තමයි practice learning, concept maps, flashcard, space repetition, mind balance, hint and hint සහ Feynman technique එක. අපි බලමු කොහොමද මේ ක්‍රමවේද ප්‍රායෝගිකව ඔයාගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට කනෙක්ට් කරගන්නේ කියලා. හරි පළවෙනි මෙතඩ් එක ප්‍රැක්ටිස් ලර්නින්. ඔයාට කරන්න තියෙන සබ්ජෙක්ට් එකට අදාළ පාස් පේපර්ස් සහ මොඩල්ස් පේපර්ස් කරන එක. මේක ඔයා දැනටම දන්නවා කියලා මම දන්නවා. ඒ නිසා පේපර්ස් කරන එක ලෙවල් අප් කරන්න මම ටිප්ස් ටිකක් කියන්නම්. පේපර්ස් කරන එකෙන් ඔයාට දැන් තියෙන විෂය පිළිබඳ මතකයේ පරීක්ෂා වෙනවා. මේ නිසා පේපර්ස් කරන එක අතරතුර ඔයාට ලේසි ප්‍රශ්න, සාමාන්‍ය ප්‍රශ්න සහ අමාරු ප්‍රශ්න වෙන වෙනම සලකුණු 3ක් යොදලා පේපර් එක මාක් කරගන්න. එතකොට පේපර් එක කරාට පස්සේ ඔයාට මතක මොනවද, අමතක මොනවද සහ ඔයා පාඩම් කරන්න ඕන මොනවද කියලා ඔයාට අවබෝධයක් එයි. පේපර් කරන එකෙන් ක්‍රිටිකල් තින්කින් එක වැඩි වෙනවා. ඔයාට ප්‍රශ්නයෙන් පැහැදිලි කරන සිද්ධිය තේරුම් ගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් කටුකොලේ ඒ සිද්ධිය කිසිම අකුරක්වත් නොලියා රූප සටහනක් විදිහට ඇඳලා තේරුම් ගන්න. පේපර්ස් කරන එකෙන් සබ්ජෙක්ට් එකේ වැදගත්ම කරුණු වෙන පාඩම් බලා ගන්න පුළුවන්. පේපර් එක කළාට පස්සේ වැඩියෙන් ප්‍රශ්න ආපු පාඩම් සහ අනුමාතෘකා ටිකම ලකුණු කරගන්න. මේකට ඔයාගේ අතින්ම හදපු පටුනක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවැනි ක්‍රමවේදය තමයි concept maps. මේකෙදි ඔයා කරන්නේ මුළු පාඩමක් හෝ මුළු ඒකකයක්ම තනි පිටුවකට හෝ පිටු දෙකකට ගන්න එක. මුලින්ම මුළු පාඩමම හෝ මුළු ඒකකයම කියවන්න. පාස් පේපර්ස් සහ මොඩල්ස් පේපර්ස් වලින් ඔයා හොයාගත්ත මේ පාඩමට අදාළ ප්‍රධානතම පාඩම් කරුණු ටික හොයාගන්න. ඊළඟට පිටුවක් අරන් පිටුව උඩින්ම පාඩමේ හෝ ඒකකයේ නම ලියලා ඊතල වලින් පාඩමේ යට තියෙන අනුමාතෘකා වලට පිටුව බෙදා ගන්න. ඊළඟට මේ අනුමාතෘකා යට තියෙන වැදගත්ම කරුණු ටික ඔයාට කෙටි කරන්න පුළුවන් උපරිම මට්ටමට කෙටි කරලා ලියා ගන්න. ප්‍රැක්ටිස් ලර්නින් සහ කන්සෙප්ට් මැප්ස් තමයි විභාගයකට මුහුණ දෙන්න බලාගෙන ඉගෙන ගන්නවට ගැළපෙනම ක්‍රමවේද දෙක. මේ වීඩියෝකට ලයික්ස් 2000ක් හම්බුනොත් මම මේ ක්‍රමවේද දෙක ගැඹුරින් ඇප්ලයි කරලා ඔයාගේ ඊළඟ විභාගයේ රෂ් කරලා දාන්න උදව් වෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. හරි තුන්වෙනි ක්‍රමවේදය ෆ්ලෑෂ් කාඩ්ස්. බලන්න 80-20 රූල් කියලා දෙයක් තියෙනවා. ඒකට අනුව ඔයාට 80%ක්ම වැදගත් වෙන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එකේ 20%ක් විෂය කරුණු. ඔයා ප්‍රැක්ටිස් ලර්නින් කරලා කන්සෙප්ට් මැප්ස් හැදුවම ඔයාට මේ 120ක හරය හොයාගන්න පුළුවන්. ඒ 120ක වැදගත්ම හරය තමයි ඔයා ෆ්ලෑෂ් කාඩ් වල ලියන්න ඕන. උදාහරණයකට ඔයා ප්‍රභා සංශ්ලේෂණයේ සාධක ෆ්ලෑෂ් කාඩ් එකක ලියලා වැඩක් නැහැ. ඔයා ලියන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයේ සාධක මොනවද කියලා. ඊට යටින් ඔයාට පුළුවන් ඒ සාධක නිරූපණය කරන සංකේත ටිකක් අඳගන්න. ගණිතයේ ප්‍රමේයන් ලියනට වඩා හොඳයි ඊට අදාළ රූප සටහනක් ෆ්ලෑෂ් කාඩ් එකක ලියාගන්න එක. ඉතින් මම මේ කිව්වේ ෆ්ලෑෂ් කාඩ්ස් වල ටයිප් දෙකක් විතරයි. ෆ්ලෑෂ් කාඩ් හදන්න ෆ්‍රේම්වර්ක් සහ ටයිප්ස් බර ගානක් තියෙනවා. ඉදිරියට මම ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්. හරි හතරවෙනි ක්‍රමය ස්පේස් රෙපිටිෂන්. ඔයා හොඳ ඇනලයිස් එකක් එක්ක concept maps හදනවා කියන්නේ ඔයාට ආයෙ විෂය කරුණු කියව පාඩම් කරන්න ඕනේ. ස්පේස් රෙපිටිෂන් වලදී ඔයාට කරන්න තියෙන්නේ දැනට මතක විෂය කරුණු ටික අහඹු වෙලාවන් වලදී ආය මතක් කරගන්න එක. මේක ඔයා කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඔයා අද රෑට එක පාඩම් කරා නම් ආය දවස් 2කට පස්සේ එක පාඩම් කරන්න. ආය දවස් 4කට පස්සේ, ආය සතියකට පස්සේ, ආය මාසයකට පස්සේ. මේ විදිහට මතක් කරද්දී ඔයාගේ මතකධාරීතාවය වැඩි වෙනවා වගේම ඔයාට අමතකුනේ මොනවද කියලා හොයාගන්න ලැබෙනවා. පස්වෙනි ක්‍රමවේදය මයින්ඩ් පැලස්. ඔයාට පාඩම් කරන්න ඕන විෂය කරුණු ඔයාගේ ගෙදර වගේ ඔයා හොඳටම දන්න ගොඩනැගිල්ලක එක එක ස්ථානවලට සහ භාණ්ඩවලට ආදේශ කරගන්න. ඔයාට මේකම කරන්න පුළුවන් එක එක සංකේත කෝඩ්ස් සහ රූප යොදලා ඔයා හදාගත්ත කන්සෙප්ට් කැලෙන්ඩර් එකක් යූස් කරලා මේ සංකේත හා කෝඩ්ස් වලින් විෂයට අදාළ කරුණු නිරූපණය වෙන්න ඕන. මේ වීඩියෝගේ අන්තිමට බෝනස් ටිප් එකකුත් බලාපොරොත්තු වෙන්න. හරි 6වෙනි ක්‍රමයේදී hint and hint. මේකට ඔයාලට යාළුවෙකුගේ උදව්වක් අවශ්‍ය වෙනවා. යාළුවා ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාට උත්තර දෙන්න බැරි වුණොත් එයා ඔයාට උත්තරේ ගැන පොඩි hint එකක් දෙනවා.
ඔයාට ඒත් බැරි නම් තවත් හින්ට එකක් දෙනවා. ඔයාට එහෙමත් බැරි නම් එයා උත්තරේ හෙළි කරනවා. මේක මාරම ෆන් සහ මාරම විදියට ඇබ්බැහි වෙන ගෲප් ස්ටඩි ටෙක්නික් එකක්. හත්වනි සහ අවසාන ක්‍රමය ෆෙයින්මෑන් ටෙක්නික්. රිචඩ් ෆෙයින්මෑන් විසින් හඳුන්වා දුන්න මේ ක්‍රමය සංකීර්ණ දේවල් ඉගෙන ගන්න මේ ලෝකයේ තියෙන හොඳම ක්‍රමවේදය. ඔයා කලින් ක්‍රම 6න්ම ඉගෙනගත්ත දේවල් වල සංකීර්ණම විෂය කරුණු ඔයාගේ උදාහරණ දාලා ඔයාගේ විදිහට ඔයාගේ භාෂාවෙන් ඒ විෂය ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පුළුවන් උපරිම සරල කරලා කියලා දෙන්න. ඔයා සාර්ථකව ඒ අමාරු විෂය කරුණු ඒ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට සරල කරලා කියලා දුන්නා කියන්නේ ඔයාට ඒ අමාරු සංකල්ප තේරිලා. ඔයාට ඒ විෂය කරුණු සරල කරලා කියලා දෙන්න බැහැ කියන්නේ ඔයාට තව තේරුම් ගන්න දේවල් තියෙනවා කියන එක. මේ ක්‍රමවේදයේ තියෙන දුර්වලතාවයක් තමයි මේ ක්‍රමවේදය ඇප්ලයි කරන්න ටිකක් වැඩිපුර වෙලා යනවා. ඒ නිසා විෂය ASCII තියෙන අමාරු සංකීර්ණ විෂය කරුණු ටික විතරක් මේ ක්‍රමයට ඇප්ලයි කරලා බලන්න. මෙන්න බෝනස් ටිප් එක. මේ ක්‍රම 7ම ගොඩක් ඵලදායි. මේ ක්‍රම 7න් ක්‍රම 2-3ක් හරි භාවිතා කරලා ඔයාට කොච්චර වෙලාවක් පාඩම් කරන්න පුළුවන්. වටපිටාවේ ඩිස්ට්‍රැක්ෂන්ස් හිත ඇතුලෙන් එන කම්මැලිකම අතහැරලා කොහොමද පිස්සුවෙන් වගේ දවසට පැය 8ක් විද්‍යාත්මකව පාඩම් කරන්න කියලා මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. ඉතින් යා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.